අවුරුදු 2500කටත් වඩා පරණ දර්ශනයකුයි අද තියෙන අති නවීන මොලය ගැන කරන විද්‍යාවයි අතර මොන වගේ සම්බන්ධයක් තියෙන පුරවන්ද? මේ පැරණි ප්‍රඥාවයි අලුත් සොයා ගැනීමුයි එකට එකතු වුණාම අපි හැමෝම අත්විඳින ආශාව කියන දේ ගැන අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ? අපි මේ විග්‍රහයෙන් ඒ ගැන කොහෙලා බලමු. හොඳයි. අපි බලමු මේ කතාවේ දිගහැරෙන්නේ කොහොමද කියලා. අපි පටන් ගන්නේ හරීම පැරණි ප්‍රශ්නයකින්. ඊට පස්සේ අපි බලනවා බුදුදහම ඒකට දෙන උත්තරය මොකක්ද කියලා. ඊළඟට විද්‍යාව මේකට දෙන පැහැදිලි කිරීම දිහා බලලා අන්තිමටම මේ දැනුම් පද්ධති දෙකම එකතු කරලා අපේ මනස පාලනය කරන්න පුරුවන් ප්‍රායෝගික විසඳුමක් ගැන කතා කරනවා. හරි. එහෙනම් අපි මුලින්ම නමු මේ මුළු කතාවටම පදනම වැටෙන මූලිකම ප්‍රශ්නේ දිහා බලන්න. මේක තමයි මේ සම්ප්‍රදායන් දෙකම විසඳන්න උත්සාහ කරන ගැටලුව. මේක තමයි හැමදාමත් තිබුණ ප්‍රශ්නය. මිනිස්සු ඇයි දුක් විඳින්නේ? ඒකට නියම හේතුව මොකද්ද? පුදුමම දේ තමයි කිසිම සම්බන්ධයක් නැති පැති දෙකකින්, ඒ කියන්නේ බුදුදහමෙනුයි නවීන ස්නායු විද්‍යාවෙනුයි මේකට ලැබෙන උත්තරේ පුදුම විදිහට එක වගේ වීම. හොඳයි. ඒ සමානකම තේරුම් ගන්න අපි මුලින්ම යමු මේ පැහැදිලි කිරීමේ පළවෙනි කුළුණ දිහා. ඒ කියන්නේ දුකට හේතුව ගැන බෞද්ධ විග්‍රහයට. බුදුදහමේ හරියක් වගේ තියෙන මේ තණ්හාව කියන වචනේ හරියටම තේරුම් ගන්න එක හරිම වැදගත්. මේක නිකම්ම මට අර කෝනේ වගේ සරල ආසාවක් නෙමෙයි. හිතන්නකො කවදාවත් නිවන්න බැරි පිපාසයක් එන. කොච්චර වතුර බිව්වතී පිපාසය යන්නේ නැහැ. අන්න ඒ ළගේ නොසන්සිඳන දෙයක් තමයි මේ. ඉතින් මේ නොසන්සිඳන පිපාසය අපිට ප්‍රධාන විදි තුනකට දැනෙනවා. පළවෙනි එක තමයි කාම තණ්හා. ඒ කියන්නේ රස කෑමකට, ලස්සන සින්දුවකට වගේ අපේ ඉන්ද්‍රිය පිනවන දේවල්ට තියෙන ආසාව. දෙවෙනි එක භව තණ්හා. මේ තමයි බලය, කීර්තිය, තත්වය හොයාගෙන දිගටම පවතින්න තියෙන දැඩි කැමැත්ත. අන්තිම එක විභව තණ්හා. මේක ටිකක් වෙනස්. වේදනාවින්, ප්‍රශ්න වලින්, අප්‍රසන්න දේවලින් මිදෙන්න ඒව නැති කරගන්න තියෙන ආසාව තමයි මේ. බෞද්ධ දාර්ශනික අනුව මේක හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ. හැමදේම පටන් ගන්නෙ පොඩි සංවේදනයකින්. අපිට දෙයක් ඇහෙනවා, පේනවා, දැනෙනවා. එතනින් තමයි ඒ දේට ආසාවක්, ඒ කියන්නේ තණ්හාවක් ඇති වෙන්නේ. ඒ ආසාව හින්දාම අපි එක තදින් අල්ල ගන්නවා, උපාදානය කරගන්නවා. ඔන්න ඔතනින් තමයි දුක්ඛ චක්‍රය පටන් ගන්නෙ. හරි. ඒ තමයි අවුරුදු දහස් ගාණක් පරණ පැත්ත. දැන් අපි පණිමු අද කාලෙට. බලමු මේකට මේ නවීන විද්‍යාව. ඒ කියන්නේ අපේ මොළය ඇතුලේ වෙන දේ ගැන මොකද කියන්නේ කියලා. ඔන්න මෙතනදී කතාවට එනවා ප්‍රධාන චරිතයක්. ඒ තමයි ඩොපමයින්. සරලවම කිව්වොත් ඩොපමයින් කියන්නේ අපේ මොළයේ ඇතුලේ තියෙන මොටිවේෂන් එක. ඒ කියන්නේ යම් දෙයක් කරන්න පොළඹවන, ඒකට ත්‍යාගයක් බලාපොරොත්තු වෙන සලස්වන ප්‍රධානම රසායනික පණිවිඩකාරයා. මේක වැඩ කරන විදිහ හරි සරලයි. හිතන්න කෙනෙක්ට හරිම රසපාට කේක් කැල්ලක් පේනවා. ඒ දැක ගමන් මොළයේ එක කොටසක් VTA කියන එක ඇක්ටිව් වෙනවා. ඒකෙන් කෙලින්ම තව කොටසකට නියුක්ලියස් ඇකම්බෙන්ස් එකට ඩොපමයින් පණිවිඩයක් යවනවා. ඒ පණිවිඩයේ තේරුම තමයි අන්න අතන හොඳ දෙයක් තියෙනවා. ගිහින් එක ගන්න. තව ඕනේ කියන එක. අන්න ඒක තමයි ඒ ආශාව. මෙන්න මේක තමයි ගොඩක් අය වරද්දවන්න හරිම වැදගත් කාරණයක්. අපි හිතන් ඉන්නේ ඩොපමයින් කියන්නේ සතුට දෙන රසායනයක් කියලා. ඒත් ඇත්තටම නෑ. ඩොපමයින් කියන්නේ සතුට නෙවෙයි, ඒ සතුට හොයාගෙන යන්න අපිව පොළඹවන රසායනයක්. ඒක සතුටේ රසායනය නෙමෙයි, සොයා යාමේ රසායනය. හරි, දැන් තමයි කතාවේ හොඳම හරිය. බලමු මේ අවුරුදු 2500ක් පරණ දර්ශනයයි අද තියෙන ස්නායු විද්‍යාවයි කොහොමද එකතරකට එන්නේ කියලා. මේකෙන් පෙන්වන්නේ කොහොමද සම්පූර්ණයෙන්ම වෙනස් දැනුම් පද්ධති දෙකක් එකම මිනිස් අත්දැකීමක් විස්තර කරන්න වෙනස් වචන පාවිච්චි කරන්න කියලා. බලන්න බුදුදහමේ අනිච්ච. ඒ කියන්නේ කිසිම සතුටක් ස්ථිර නැහැ කියන එකට විද්‍යාව කියනවා හෙඩෝනික් ඇඩැප්ටේෂන් කියලා. බුදුදහමේ භව චක්‍රයට, ඒ නිමක් නැති දුක්ඛ චක්‍රයට විද්‍යාව කියනවා ඇඩික්ෂන් ලූප් කියලා. නම් දෙකයි කතාව එකමයි නේද? අර හෙඩොනික් ඇඩැප්ටේෂන් කියන එකට මේක තමයි හොඳම උදාහරණය. හිතන්න පළවෙනි අයිස්ක්‍රීම් එකකින් ලැබෙන සතුට. ඒ දවණ එක කද්දි ඒ සතුට නෑ. ඇයි? අපේ මොලේ ඒ සතුටට හුරු වෙලා. ඉතින් ඒ පළවෙනි පාර ලැබුණ සතුටම ආයෙත් ගන්න නම් අපිට ඊට වඩා ලොකු දෙයක්, ඊට වඩා සැර දෙයක් ඕන වෙනවා. අන්න බලන්න අර කවදාවත් නිවන්න බැරි තණ්හාවට තියෙන ජීව විද්‍යාත්මක පදනම.
දැන් බලන්න මේ සංසන්දනය. විද්‍යාව කියන ඇබ්බැහිවීමේ චක්‍රයයි බුදුදහමේ කියන දුක්ඛ චක්‍රයයි අතර තියෙන සමානකම ඇත්තටම පුදුමයි. දෙකම පටන් ගන්නේ ට්‍රිගර් එකකින්. බුදුදහමේ කියනවා වගේ ෆස්ස එහෙමත් නැත්නම් වේදනායකකින්. ඊළඟට එනවා ඩොපමයින් එළියට එන ක්‍රේවින් එක. ඒ කියන්නේ තණ්හාව. ඊට පස්සේ ඒකට අනුව ක්‍රියා කරනවා. උපාදාන. අවසානයේ ඉතුරු වෙන්නේ withdrawal. ඒ කියන්නේ දුක්ඛ. බලන්න එකම ක්‍රියාවලියක් නම් විතරයි වෙනස්. හොඳයි. අපි දැන් ප්‍රශ්නේ පැති දෙකකින්ම බැලුවා. එහෙනම් මේකට විසඳුමක් නැද්ද? පුදුම දේ තමයි මේ සම්ප්‍රදායන් දෙකම අපිට දෙන විසඳුමත් පුදුම විදිහටම සමානයි. විසඳුම තියෙන්නේ සතිය එහෙමත් නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියන දේ ඇතුලේ. සරලවම කිව්වොත් මේ කියන්නේ හොඳ නරක විනිශ්චය නොකර මේ මොහොතේ වෙන දේ ගැන අවධානයෙන් ඉන්න එක. මේක පැරණි බෞද්ධ ක්‍රමයක් වුණාට අද වෙනකොට MBCT වගේ නවීන මනෝවිද්‍යා ප්‍රතිකාර වලින් මේකේ සාර්ථකත්වය පිළි අරගෙන තියෙනවා. මේක තේරුම් ගන්න හිතන්න අපේ මොලේ ඇතුලේ හැමතිස්සෙම සටනක් යනවා කියලා. එක පැත්තක ඉන්නවා හැඟීම්බර ආවේගශීලී දැන්ම ඕන කියන ලිම්බික් පද්ධතිය. අනිත් පැත්තෙන්වා මොලේ CEO වගේ වැඩ කරන තර්කානුකූලව හිතන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. ඇබ්බැහිවීමකදී වෙන්නේ අර ආවේගශීලී කොටස මේ සටන දිනන එක. මයින්ඩ්ෆුල්නස් වල ප්‍රතිඵල නිකම්ම කතාවක් විතරක් නෙවෙයි. MRI ස්කෑන් වගේ දේවල් වලින් මේ පුහුණුව අපේ මොළයට භෞතිකවම මැනිය හැකි විදිහට බලපාන හැටි දැන් ඔප්පු කරලා තියෙනවා. ඉතින් විද්‍යාත්මක නිගමනය තමයි මේක සතිය පුරුදු කරන එක. ඒ කියන්නේ භාවනාව හරියට ජිම් ගිහින් මස් පිඬු ශක්තිමත් කරනවා වගේ අර අපි කතා කරපු මොළේ තර්කානුකූල කොටස ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ශක්තිමත් කරනවා. අවුරුදු දහස් ගානකට කලින් බුදුදහමේ සංවරය කියලා කිව්ව දෙයට අද විද්‍යාව දෙන තහරුව තමයි මේ. ඉතින් මේ මුළු කතාවෙම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි මේ. දර්ශනයයි විද්‍යාවයි දෙකම එකට එකතු වෙලා අපිට කියන්නේ එකම දෙයයි. ආශාව කියන්නේ නිකම්ම හැඟීමක් නෙවෙයි, ඒක අපේ මොලේ ඇතුලේ වෙන සැබෑම ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන ටිකක් හිතන්න ඉඩ තියෙනවා. ආශාව කියන්නේ පාලනය කරන්න බැරි දුර්වලකමක් නෙවෙයි, මොලේ සිදුවෙන සාමාන්‍ය ක්‍රියාවලියක් කියලා තේරුම් ගත්තාම තමන්ගේම සිතුවිලි සහ ආශාවන් දිහා බලන විදිහ වෙනස් වෙන්නේ නැද්ද?